හලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද ප්ලේ කරන්නේ ඩාවින්සි මේ ශ්‍රී ලංකා බස් ගේම් එක. ඉතින් මම ඔයාලට කිව්වා අර කලින් අප්ඩේට් එක ආවා කියලා වීඩියෝ එකේ පොඩි ඒ කියන්නේ පොඩි ගේම් ප්ලේ එකක් ගේන්නම් කියලා අලුත් බදුල්ලේ. ඉතින් අද ඒක තමයි ප්ලේ කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයාලට මගේ සද්ද එහෙම කටහඬ ටිකක් කොල්ටි එකට ඇහෙනවා ඇති මොකද අද මං මයික් එක පාවිච්චි කරනවා. අපි මොකද වෙනස් කරන්න දෙයක් අපිට මොකද වෙනස් කරන්න නැහැ. ඉතින් හැමදාම වගේ මේ ට්‍රික් එක ඔයාලා පාවිච්චි කරනවා නම් කමෙන්ට් එකක් දාන්න. අර පොඩ්ඩක් වචන පැටලෙනවා යාළුවනේ. මයික් එක හුරු නැද්ද වන්දා? ඉතින් මෙතනට බදුල්ල ඇවිල්ලා නැහැ. මේ මෙතන තමයි බදුල්ල තියෙන්නේ. අම්මට සිරි. වැරදුනා බා. මේ බලහල්ල. හරි බලමු. එන්න. බදුල්ලේ ඉඳලා මොන්ට්‍රාකල්ට දෙපැත්තම යන්න. මොනවා බදුල්ල නම් සුපිරි යාළුවනේ. සුපිරි අම්ම තමයි. ඉතින් මේ අර විසිල් පැක් එකේ තියෙන්නේ ඔය ගියාන් ඒකේ පොඩි අවුලක් ගිහලා තිබ්බා මේ. දැන් හරි යාළුවනේ රෙකෝඩ් කරපු එක බාටම කට් වුණා. මං කිව්වේ අර විසිල් පැක් එකේ තියෙන්නේ යන් ඒකේ පොඩි අවුලක් තිබ්බා. ඒ කියන්නේ විසිල් පැක් එකේ ශබ්ද වැඩි. රෙකෝඩ් කරනකොට හැමදාම වගේ කටහඬ එනවා අඩුයි. මම හිතනවා දැන් ඔයාලට කටහඬ මගේ ඇහෙනවද කියලා. අපි බදුල්ල තමයි ඉන්නේ. දැන් දාමු පොඩ්ඩක් ලැග් වෙනවද? නෑනේ අවුලක් නෑනේ. ග්‍රැෆික් අඩු කරලා නෑ. කොහාටද මෙහාට කොහෙද දන්නේ යන්නේ නේ බා. යන්න දිහා නැද්ද දන්නේ නෑනේ. ඒ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අම්මට යන පැත්ත ඇරදීනේ. මේ මොකද්ද? පොඩ්ඩක් පැහැදිලිමත් අම්මට මෙහාට හරවන්න තියෙන්නේ. අම්මට ඒකත් මේ අර මුදු සීන් එකෙන් අපි කලින් ගිය අර පැත්තට අද යන්නේ මේ පැත්තට අම්මට. මං හිතුවම හිර වුණා කියලා. දියන්නේ අද මේ හරිම තාත්වික නෙමෙයි බා. අද සුපිරි විදිහකට තමයි ගේම් ප්ලේ එක මං ගහන්නේ. ඒ වගේම රෙකෝඩ් කරන්නේ. මොකද මයික් පාවිච්චි අම්මට ෆෝන් එක දුන්නද? මයික් පාවිච්චි කරනවා. ෆෝන් එක තියාගෙන ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. ඔක්කොම පාවිච්චි කළාද අතේ තියාගෙන මේ ගහන්නේ. ස්ටෑන්ඩ් එක තියාගෙන ආතල් එකේ පුටේ වාඩි වෙලා තමයි මං ගේම් ප්ලේ කරන්නේ අද. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම කටි subscribe පාරක් දාන්න. ඉතින් අපිට 2k ගන්න තව කල් තියනනේ. හැබැයි හිමට 2k ගමු. 2k ගහන්න මු හිමට වීඩියෝ ගේන්න බෑනේ යාළුවනේ. හිම තමයි ඉතින් පොඩ මං හිතුවේ මෙතනින් නැතු වෙයි කියලා. ඒ ලෝඩ් වෙන්න පරක් වෙන බං ඉස්සර. ඒ බස් එක ඉඩ දීපන්. ඉඩ දෙන්නේ නැහැ. ඔය හාප්පගෙනම යන්නේ. අර ඉන්දුනීසියා ගේම් එක ගලන් හිම නෑ. අය බලමු. නුවරඑළිය නෑනේ බං තාම. ජායලත් මොකද බං කාලියාලද? ජායල නෙමෙයි. හාලියාලද බං? මෙතන. වැලි මඩ. අම්මට වැලි මඩට යන්නේ කොහොමද? කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට මේ පැත්තට නම් යන්න බෑ. අපි මේ පැත්තට ගිහින් බලමු. ඒ පැත්තට දැන් බැරුව නුවරඑළියට යන්න තියෙන්නේ. අපි නුවරඑළිය තාම නෑනේ. අම්මට හරි. අඩුම තමයි.
දැන් ඉතින් ආයෙ අපිට හරවගෙන යන්න බෑනේ. අපි මේ විදිහට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙහෙම දෙන්න ඕනේ. දැන් සෙට් එකයි නගිනකම් බලන් ඉන්නත් ඕනේ. අවුලන්නේ අඩෝ සින්දුවක් දාගන්න අමතකුණා නේ බං. සින්දුවක් දාගමු 14 එක ගහන්න ඕනනේ. ඉතින් ඒ පැත්තටත් ගියා ඒ පැත්තත් කියලා වුණා. ඉතින් තව පැත්තකට යන්. හැමදාම දාන සින්දුද බං දියෙන්න එපා යනවනේ. සින්දු 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 තිබ්බ බං අර 아무තු සින්දුවක් අරාබි අන්ද 31 නෙත් මේක මොකක්ද කියලා බලමුද කොහොම ප්ලේ වෙනකෝ ඕක තමයි අම්මට ඕක අහලා දෙන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක සුබිඩි අකයි මම කටහඬ ඇහෙනවද නේ? හරි යන්නේ ආයෙ පොඩි අවුලක් ගියා මේ දැන් හරි අවුලක් නැහැ. අපි බුදු සරණින් ගැම්මට දාගමු මේ පැත්තට. නම් හිතන වලට හොඳට ඇහෙනවද කියලා මං කියන එක. නිව්ටල් එකේ ගැම්මට යන්න ඉතින් අද සුපිරියට වටේ පිටේ බලා ගන්න පුළුවන්. දකටහඬ ඇහෙන්නේ නැතේ ඒ පන්න මොකුත් නෑ ගානට ඔක්කොම ගැම්මට තියෙනවා. ඉතින් අපි මේ කලින් ගියේ බම් මේ දකුණු පැත්තට. මම හිතන්නේ යන්න නැත්තත් එහාට තමයි ආන හැම පැත්තකටම යන්න පුළුවන් නේද? අය මේ පැත්තට කියලා බලමුද? මේ ගැම්මක් ඒ වුණාට මේ සින්දු අර කලින් කිව්වාගේ අහලා දෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඉස්කෝලේ යන කට්ටිය නම් ඔක්කොම දන්නවා මේක මොකද්ද කියලා. ආය හරවගෙන ඉන්න වේද බා? මේ ගහලා තියෙන මොකද්ද? බදුල්ල නුවරේ ලියන බං අර හේ. අපි ආව බාරමයි ගියහන්කෝ වැඩන්නේ. හරවපන්. අම්මට ඒක ගැම්මක් අඩෝ තාම රින් කප් එකක් ගහගන්න බැරුණා. ෂෙඩ් එකක් තියෙනවා. තාම අපිට ෂෙඩ් එකෙන් තෙල් ගන්න ඔප්ෂන් මෙහෙම නම් දීලා නැහැ. ඒවත් දෙයි කියලා හිතමු ඉතින්. කොහාටද ආවේ මෙහරනේ? මුතියංගනේ නේ බා. මුතියංගනේ ගැම්ම. කොහෙද සිග්නල් ලයිට් දාලා තියෙන්නේ? අම්මට මොකද නේ? මෙහාට යන්න බැයිද? අඩෝ ආයෙත් ඒකම යනවා. එපා පස්සේ එකක් දාගමු. මුතියංගනේ රාජමහා විහාරයේ තිබ්බේ. ඒ බලකොඩ නෑ නේ මුකුත්. එච්චරයි. අවුලන්නේ. මුතියංගනේ ලස්සනයි. සුපිරි. නියමයි. හරි ෆොටෝ එකකුත් ගත්ත පොඩියට මේ පැතරයන් සින්දුවක් දාගන්න අමුතුකුණා.
අපිට වහින්න වගේ යාළුවනේ. අරාබික මාඩි බඹරනාදේ දාමුද? අමුතු සින්දු දාන්නේ අද. එසෙනවා එසෙනෝනේ මාව ඇහෙනවද කියලා මං අහන්න හැදුවේ. අඩෝ ඒවා ගැම්මක් ඈ. අඩ යන්න බෑද? මම පුළුවන් නේ. ඌව නේද බං? අම්මට ඌව විශ්වවිද්‍යාලයක්. යන්න තියන්නේ ආයේ. කවුද කොහොන් ගහන්නේ? අපි ආයේ ගමන යන් එහෙනම්. මට මේක එක එපිසෝඩ් එකකින් ගේන්න බැරි වේද දන්නේ නැහැ. මේ අපි හැම එකටම වගේ යන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් කාලේ දින හැටියට තමයි යන්නේ. ආව ඇහෙනව නේද ආල්ට? අඩෝ දියැලක් තිබ්බ. දියැල අමතකුණානේ. අඩෝ බස් එකක් ගෙහුවා ගියන් එතනම. එහෙම වෙන්න ගොඩක් වෙලාවට මේ අපි ඌ හැප්පුවා. ඌ ඉතිය කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඒ බම්බුට අඩිය තියලා යන්න බැරි හිමන්ට. අඩෝ දියැල සුපිරි ඈ. බෙන්ගාලන සුපිරි දියැල. කද්දාවේ යෝ වාහන පුතා ෆොටෝ එකක් ගහමු නේද කියන්නේ. මන්න හරි අපි යන්. මට හැන්ඩ් බ්‍රේක් ගහවෙන්නේ මේ ඉන්දුනීසියා ගේම් එකේ බුරුද්දට. කාබලෙටි සුද්ධ කරගන්න වෙලා යාළුවනේ දුන් දානෝ. සින්දු අම්මට හිර ඉවරද? අද ඒක නෑ. මොකද බස් සින්දුව තියා බලමු. මොකද බං ඒ? iya bang hina kata iya ke sorry happy dan rapi kamu deh rapi aduh supirnya ke me bettana නියමයි සුපිරියක්
ඒ සංසාරේ කුල යුවතිය කියාය පිරිසිදු ඔසත් කුමරුගෙන හන කිසි කෙනෙක් මදුතු බුදු වෙන්න පෙර හැම ආත්මිකම හමු වුණු අය යුතුම් ලන්ද යසුදර ලෙස පිදුම් ලැබුව මව කියාය රාහුල ඔඩෝ ඒ පල්ලන් වල යනකොට එන ෆීලින් එක ඒක නා වෙනම එකක් මලියාඳුරු බහුල ප්‍රදේශයල්ලු ඉතින් වහින සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා අරුණ අපිට හොඳට වහිනවා දැන් ඒකයි සීන් එක සබ්ස්ක්‍රයිබ් කරලා දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා යන්න බං ෂෙයා පාරකුත් දාන්න views ටික කරන් දෙන්න ඉතින් ඉම්මනි මේ වීඩියෝ එකක් දාන්නම් ඉතින් සුපර් එඩිට් එකක් එහෙම ගහලා ඔයාලා ඉතින් මට සුපර් සපෝට් එකක් දෙන්න ඕනි වචන පැහැලෙනවා යන්නේ අපිට මේ පැත්තට යන්න බෑ ඉඳ ගියාට වඩා නැහැ අපිට මේ හෙන දුර යන්න තියනවා නේ මං හිතන්නේ අඩෝ ඒක ඉස්සරහා පේන්නේ නැබ වාහනේනවද ආ නෑනේ අම්මට බයිසිකල් කාරයා අඩෝ සුපිරියා මෙයාට වහින එක තමයි අවුල ඒ සින්දුවත් එක්ක වයිබ් එක ඔක්කොම ගැලපෙනවා මං හිතනවා අර සින්දු ඇහෙන්නද කියලා මෙන්න ඇහෙනවද කියලා මොන මේගොල්ලෝද බ මාසෙට වැටෙනවනේ අඩේ ලයිට් එකවත් දා ගන්න මුතු වුණා රෑ නෙමෙයි හැබැයි නෑනේ අඩේ පස්සර ඉන්නේ අම්මට වහිනවා යාළුවනේ ඇහෙනවද අඩෝ සීතලත් එක්ක බා ඔයාලා කියන්නේ බා මූ එළියේ ඉඳලාද මේ තෙමෙන කම වීඩියෝ ගන්න කියලා එහෙම තමයි මේ වහිනකොට සීතලයි ඉතින් මං පොඩක් ගේ ඇතුළටම යන්න නැත්තම් ඔයාලට කිසිම දෙයක් ඇහෙන්නේ නැති වීමේ වැස්ස සද්දෙත් එක්ක හරි ඉතින් මං ආවා ගේ ඇතුළටම බලහන්කෝ ඉතින් ආයෙ මුකුත් පේන්නේ නැහැ හරියට හඩෝ පල්ලන් නම් බේ මියාගේ පල්ලන් තියෙනවනේ අයි බහිර උනේ හරියට ඔය ලයිට් එක නිමා ගමු ගැම්මට ගැම්මේ ලයිට් දානවා වගේ නිමන් අම්මට බ්‍රේක් නේ බං ඇදුනේ මේ පල්ලන් එක්ක ඔක්කොම කචල් බචල් වෙනවා අවුලන්නේ ආවහෙරව නේද මට හරි සැකයක් තියෙනවාක මට කලින් ටෙස්ට් කරලා බලන්නත් බැරි වුණා ඒකයි මාව ඇහෙනවා ඇති කියලා මට හිතෙනවා හිතුණට වඩා නැහැ ඉතින් ඒක ඇත්ත වෙන්නත් බෑ අම්මෝ මේ බස් කාලයා ඒවට චැනලට අපි සැලෙන්නේ නැහැ CCTV බලයන්ද ප්‍රයිවට් එක ගැම්මලලා තියන්නේ අඩෝ අඩු මොකද උනේ අම්බෝ ඒ මං ඉතේ හිර වුණාමයි කියලා අම්මට සිරියනවා තා පොඩ්ඩෙන් ඒ තාම යනවාට බෑ රැප් එක හරි ලෝඩ් වෙනවා ඒ වීඩියෝ එක නම් ටිකක් දික් වෙන සීන් එකක් තියෙන්නේ උගේ සෙඩ් එකෙන් තෙල් ටිකක් දාගෙන යමුද? ඉතින් ගැම්මක් අල්ලලා තියන්නේ යාළුවනේ. එපා නම් ඉතින් ආය යනවා. අවුලන්නේ. හරෝපං. ශේකපයිනෝ. හරි බං ඉතින් අපි ඉස්සරහට ගැම්මට අඩෝ බස් හොල්ඩේකුත් තිබ්බ බං. ලස්සන වෙල්ලායක් මැද්දෙන් මේ වගේ වෙරි වගේ වැනි යනකොට තියෙන ආතල් හරිනේ මට
සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි Pasti kita yakin beramane Bimberi bagi කලන්තෙත් දවරොත් අපේ කාටරයක් ඇදලා මැරෙන්නේ හම්බන්තොට මොනරාගල කිල් දිනන්නේ බං අපි ඉතින් ඒ වගේ තෙන් ඒ වගේ ආය යන්න ඕනේ නැහැ හරි තියන්නේ කොහොමද අදගෙන වීඩියෝ එකේ වීඩියෝ එකෙන් දෙපාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඊළඟට කියන්න ඕනේ මොනවාගේ වීඩියෝ එකක් දීලා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ සින්දුවක් තාම යනවා බා Bela biksunia klebuba apa beraraha මට පේන සින්දුව නැවතිලා දෙවිලි පාර යනවා වගේ බං මට එහෙම සීන් නැත්තම තියෙන්නේ හරි එනවා යාළුවෝ අලුත්ම වීඩියෝ එකකින් මම එතක අපේ යාළුවෝ හැමෝටම බයි